හැමදේම මෙහෙම AI එක්ක වෙද්දී හරිද මිනිස්සුන්ගේ ජොබ් අනාගතේ නැති වෙයිද කියන ප්‍රශ්නේ තමයි උදිත් ඒෂාන් අහලා තින්නේ. හොඳ ප්‍රශ්නයක්. ඉතින් සරලව ගත්තොත් මේකට මෙහෙම උත්තරයක් මම දෙන්නම්. ඒ තමයි මේ ලෝකේ හරිද එන්න වෙනස් වෙනවා. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගෙන් බර ගාණක් එහෙම වෙනස් වෙන්න කැමති නැහැ. හරි. ඉතින් බිස්නස් එකක් වුණත් අනිවාර්යෙන් උදාහරණයක් විදිහට මම දන්නවා ඇති Netflix Blockbuster කතන්දරේ කේස් ස්ටඩි එක ගැන අහලා නැත්නම් පොඩ්ඩක් Netflix versus Blockbuster කියලා ඒක YouTube එකේ සර්ච් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මචං මම Netflix versus Blockbuster කියන නැත්නම් Netflix සහ Blockbuster අතර වෙච්ච ඒ සිද්ධිය ගැන හරිද සරල සිංහලෙන් පොඩි එකට කියා දෙනවා වගේ කියා දීපන් කියලා සිංග්ලිෂ් වලින්ම ටයිප් කරන්න. ඒ කියන්නේ අර අපි මැසේජ් කරන විදිහට ටයිප් කරන්න. කොහෙද Gemini එකේ Google Gemini කියන මෙන්න මේ AI tool එකේ. හරි. ඔයාලට ලස්සන උත්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඒ උත්තර ටික ගන්න උත්තරයක් බලා ගන්න පුළුවන් ඒ. හරි. එතකොට මම එතනත් කිව්වේ හරි මෙච්චර කල් අපිට තිබ්බ knowledge එක මේ දැනුම කියන එක ගන්න හරිද අපි සමහරට පොත් කියවන්න වෙන්නේ නැති සමහරට අපිට ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න වෙන්නේ නැති සමහර වෙලාවට අපි ගුරුවරගෙන් අපි දන්නේ යාළුවෙක්ගෙන් આવොත් අපිට කියා දෙන්නේ නැතුව තියෙ කාලේ හැබැයි මේ වෙද්දී ඉගෙන ගන්න දන්නේ එක්කෙනා හරි ඒ කියන්නේ අරක ඉගෙන ගන්න මේක ඉගෙන ගන්න නෙමෙයි ඉගෙන ගන්නවා කියන එක ඉගෙන ගන්න දන්නේ එක්කෙනා හරිද අන්න එදාට එයාට පුළුවන් වේවි ගොඩක් ලොකු ගේම් එකක් මේ AI එක්ක ප්ලේ කරන්න හැබැයි මතක තියාගන්න මේ ළඟදී කාලයකදී මම කිව්වා මෙන්න මෙහෙම කතාවක්. සහ ගොඩක් කට්ටිය කියන්නේත් මේ කතාවම තමයි AI හින්දා ජොබ් නැති වෙන්නේ නැහැ. හැබැයි AI දන්න මිනිස්සු ඇත්තටම AI දන්නේ නැති මිනිස්සුන්ව පාස් කරගෙන යයි කියන එක. හැබැයි මට තව දෙයක් පේනවා. AI හින්දා ජොබ් නැති වෙන්නේ නැහැ. AI දන්න මිනිස්සු AI දන්නේ නැති මිනිස්සුන්ව පාස් කරගෙන යනවා. ඒතකොට AI දන්නේ නැති මිනිස්සුන්ට ඇත්තටම අපි කියන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක පැත්තකින් තියන්නකෝ ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට හම්බෙන ඉන්කම් එක අරම හැම දෙයක්ම පොඩ්ඩක් එන්න අඩු වෙන්න පටන් ගනීවි හරි නැත්තම් ගොඩක් දේවල් අර ඉස්සර අපි කියන්නේ 10 දිනක් දාලා කරගන්න ඕන වැඩේ එක්කෙනෙක්ට අඩු වේවි එතකොට ජොබ් එක නැති වෙන එක වෙන්න පුළුවන් හරි හැබැයි ඔයාට ලෝක වෙනස් කරන්න බෑනේ හරි AI වලට බැන හිටියා කියලා දැන් උදාහරණයක් කියලා ලෙක්චරර්ස්ලා බයිනවා AI වලට හරිද ඊට පස්සේ ඒකට හේතුව මේ AI හින්දා ළමයින්ගේ ඔළුව කනවා. ඉතින් මම කියන්නේ ළමයින්ගේ ඔළුව කනවා කියලා ඒක ගැන කතා කරන්නේ නැතුව ඔයාලට පුළුවන් නේද? ඔයගලන්ගේ ඒ කියන්නේ ඇසස් කරන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න. හරි. එතකොට ළමයි AI පාවිච්චි කරන එක නවත්තන්න බෑ. ළමයි නෙමෙයි කිසිම කෙනෙක්. මොකද අපි කිව්වොත් පොඩි කෙට්ට උඹ මේක කරන්න එපා කියලා. උඹ කියලා කියන්නේ නැහැ. බට එහෙම කරන්න එපා කියලා. හරි. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති. ඒකට අනිත් පැත්තම තමයි සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ. හරි. එපා කිව්වද එපා නෙමෙයි කරන එක කරනවා. හරි. එතකොට කුතුහලය කියන එක ගොඩක් අර කියුරියොසිටි කියන එක මිනිස්සු හැම කෙනාම තුලම තියෙන දෙයක්. හරි. එනිස් මම කිව්වේ මේ මිනිස්සුන්ගේ ජොබ් නැති වෙන්නේ AI හින්දාද කියලා අහුවාම ඔව්. අනාගතේ මම අද කියන්නේ මේ ප්‍රෙඩික්ෂන් එකක් විදියට නෙමෙයි. මේ වෙද්දිත් AI ඒජන්ටික් සිස්ටම් එක 2025 කියන්නේ AI ඒජන්ටික් යුගයක්. ඉතින් එතකොට AI ඒජන්ට්ස්ලා ගොඩාක් හැදලා තියෙනවා. හරි. ඒ වගේම තමයි මේ AI විතරක් නෙමෙයි ළමයි මතක තියාගන්න මේ AI වලට අමතරව ඔටෝමේෂන්. හරි. ඔටෝමේෂන් කියන්නේ එකත් ඇත්තටම මේ මැෂින් ලර්නින් පාර්ට් එකත් එක්ක ආපු දෙයක්ම තමයි. ඉතින් මතක තියාගන්න මේ මැෂින් ලර්නින් තියෙන්න ඕන ඔටෝමේට් කරන්න. ඔටෝමේෂන් කරනවා කියන්නේ උදාහරණයක් විදිහට අපි හැමදාම දත්ම දිනවා. හරි. හැබැයි හිතන්නකෝ අපිට ඔටෝ දත්ම දින්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් කියලා. හරි. නැත්නම් ඇඳේ ඉද්දිම හරි. ඒතර ඔයගොල්ලෝ කියන්න පුළුවන් ඔව් මිනිස්සුන් එතකොට මහත් වෙලා ඊට පස්සේ දැන් මම ඉන්නවා අලියෙක් වෙලා ඊළඟට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි හෙල්ත් ඉෂුස් දේවි. හරිද? හැබැයි මතක තියාගන්න දෙයක් නරක සිද්ධ වෙනවා වගේම තමයි අනිත් පැත්තෙන් තව බිස්නස් වර්ල්ඩ් එක තුල හොඳ දේවල් මිනිස්සු කරන්න බලනවා. හොඳ දේවල් නෙමෙයි ඒගොල්ලන්ට ලාභයක් වෙන දේවල්. එතකොට මිනිස්සු වැඩියෙන් සැප අරගෙන හරිද? වැඩියෙන් අසනීප වෙද්දී අනිත් පැත්තෙන් AI වලින්ම සොලියුෂන් එකක් එවි. මිනිස්සුන්ට ඒවට බෙහෙත් කරන විදිය නැත්නම් ලොකු ගාණක් දීලා බෙහෙත් කරගන්න විදිය. එතකොට නිකන් වෙන්නේ නැන්දේ තමයි අර සයිෆයි මූවිස් වල තියෙනවා වහල්ලුගේ. හරි මම මේ කියන එක මේ දාර්ශනික ටෝක් එකක් කියලා ගන්න එපා. but මම දැකලා තියෙනවා මම ගොඩක් වෙලාවට ඉමේජින් කරන දෙයක් තමයි අනාගතේ මේ AI එක්ක එන්න මිනිස්සු අර පරණ යුග වලට ඇයිද? ඒ කියන්නේ තාක්ෂණත් එක්ක සමන්විත වෙච්ච යුග වලට ඇයිද කියන එක. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස මොනවා වගේද කියලා හිතන්න. හිතලා කමෙන්ට් එකක් දාන්න. මම මේ නිකන් මට හිතුණා මංගේ ඔළුවේ තිබ්බ දෙයක් කියන්න. හරිද? ඒ තමයි මේ මිනිස්සුන්ට ඇත්තටම AI හින්දා ජොබ් නැති වෙනවා කොහොමද? හරිද? හැබැයි ජොබ් එක නැති වෙනව නෙමෙයි. ඔතනදී වෙන්නේ ඇත්තටම මේ අර හැමදාම එකම වැඩේ කර ඉන්න කට්ටියගේ ජොබ් එක ඔටෝමේට් වෙන එක. එතනින් එහාට thinking capability කියන එකටත් වඩා ඒ කියන්නේ අපි කියන්නේ මිනිස්සුන්ගේ තියෙන logical thinking and creative thinking කියලා දෙයක් තියෙනවා. එතනින් එහාටත් තව දේවල් තියෙනවා. හරි? මේ අපේ මනස කියන එක හැසිරෙන විදියට තාම මේ මනසත් එක්ක කම්පීට් කරන්න පුළුවන් විතර AI ඇවිල්ලා නැහැ කියලානේ කියන්නේ. හරි?
හැබැයි නිකන් හිතන්නකෝ දැන් රිසර්චර්ස් සයන්ටිස්ට්ලාට හරිද මේ වෙද්දි එක පැටර්න් එකකට හරි ඔක දෙන්න පුළුවන්. හැබැයි මේ තාක්ෂණය එන්න දියුණු වෙනවා. එතකොට AI කියන්නේ දෙක පටන් ගන්න විතරයි. අමතක කරන්න එපා. හරි. හැම දෙයක්ම අපි AI ගා හරිද? අර පරණ විදියට මේ හිටියොත් එහෙම ඊට වඩා ලොකු තාක්ෂණයක් එද්දි හරිද එදාට මුකුත් කරගන්න බැරි වෙයි. ඉතින් මං කියන්නේ කරගන්න පුළුවන් වයසේදී කරගන්න පුළුවන් කාලෙදී AI පාවිච්චි කරලා හරි කමන්නේ තමන් කරන වැඩේ හරියට කරලා හරිද තමන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට දේවල් ටික හදාගන්න. හරි පොඩක් දුරදිග බලන්න long term plan කරන්න. මොකද long term plan කරන්නේ නැතුව අපි short term අද සැපේ ඉඳලා හෙට මෙල්ල ගියත් කමක් නැහැ වගේ සීන් එකේ ඉන්නවනම් please ඒක කරන්න එපා. මේවා මොටිවේෂන් නෙමෙයි මම මේ හිතන දේවල් කියන්නේ. මොකද මම වුණත් ගොඩක් වෙලාවට බය නෙමෙයි. හැබැයි බයයි. බය නෙමෙයි බයයි. ඇත්තම බය නෙමෙයි කියවට බයයි. උදාහරණයක් විදියට මොකද මේ AI ලෝකේ ඔයගොල්ලන්ට ගොඩක් මම වීඩියෝස් කියනවනේ කලින්. හැබැයි මේ විදිහට වීඩියෝස් ගොඩක් වෙනකොට මම ඉඳලා හිටලා හොඳ වීඩියෝ එකක් ගේන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට හේතුව මේ හොඳ වීඩියෝ එකක් කියන්නේ මේ වීඩියෝ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක නෙමෙයි. අර අලුත් දෙයක් මොකක් කරේ. හරි. උදාහරණයකට මම ප්‍රසන්ටේෂන් හදන හැටි උගන්වලා ඇති. හරි. ඊට පස්සේ අරක මේක ඉමේජස් අරම හැමදාම උගන්වලා නැටි. හැබැයි මේ විදිහට කියන වීඩියෝස් ගොඩක් වෙලාවට මට අර ලෝකෙ වෙනස් කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. හරි. එක්කෝ මම මගේ කම්පැනි එකකින් හරිද ප්‍රොඩක්ට් එකක් හදලා ඒ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. හරි. එතකොට මමත් ගොඩක් වෙලාවට හොයන්නේ මිනිස්සුන්ගේ තියෙන අර ගොඩක්ම කරදරකාරී හැබැයි මිනිස්සු හැමදාම කරන්න කැමති නැති වුණත් කරන දේවල් කොහොමද ඔටෝමේට් කරන්න කියන එක. එතකොට ඒක තමයි මගේ පාර්ට් එක. ඉතින් මම ගොඩක් ආසයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන්න. හැබැයි ඔයගොල්ලෝ හිතනවා වගේ සයන්ටිස්ට් ලෙවල් එකෙන් නන්නේ මේ. හරි. මම සාමාන්‍ය මිනිස්සෙක් විතර රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන මාර ආසයි R&D පාර්ට් එක. මොකද මට ඕනේ දේවල් කියවන්න. හැබැයි කියවන කියලා පොත් කියවන්න නෑ. හරි. ඔන්ලයින් තියෙන දේවල් කියවලා හරිද ඊට පස්සේ මට මං ඕගලන්ට කියලා දීලා ඇති කලින් කොහොමද මං මගේ knowledge එක gather කරගන්න කියලා. මම මහා පඬිතෙක්වත් නැත්නම් එහෙම නැත්නම් පට් එක්ස්පර්ට් කෙනෙක්වත් නෙමෙයි. අර සාමාන්‍ය ඔයගොල්ලෝ වගේ මිනිස්සෙක්. ඉතින් ඒක හින්දා මම කිව්වේ AI හින්දා ජොබ් නැති වෙයි. හැබැයි ඒ වගේම ජොබ් ගොඩක් ඒවි. ජොබ් ගොඩක් ඒවි කිව්වට අර හැම මිනිස්සෙටම ජොබ් වෙන්නේ නැති වෙවි. වහල්ලෝගේ නැවත පටන් ගනීවිද කියන ප්‍රශ්නෙත් එක්ක මම අද නවත්තන්නම්. වහල්ලෝගේ මොන වගේ පටන් ගනීවිද? හරි. ඒ වහල්ලෝගේ කියන එක කොච්චර විදිහකට වෙනස් වෙද? අර මූවිස් වල තියෙනවා වගේ ටෙක්නොලොජි එකෙන් පිරිපුන් පැත්තකුයි පිරිපුන් නැති පැත්තකුයි. දැන් උදාහරණයක් ගොඩක් වලට අපි දැකලා තියෙන USA වල කතන්දරනේ. හැබැයි එතකොට මේවල අනිත් රටවල් සම්බන්ධව මොනවද වෙන්නේ? එතකොට තාක්ෂණය තව දැන් ඉලොන් මස්ක් එහෙම මොන දේවල් කරයිද? එතකොට ඒගොල්ලෝ නිකන් ඉන්ෆ්ලුවෙන්ස් කරන විතරයිද මිනිස්සෙක්ව? නැත්නම් ඇත්තටම මේගොල්ලෝ දෙයක් කරනවද? හරි. ඉතින් ඔන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට ඔයාලට උත්තර හොයන්න මම දන්නේ නැහැ. ඔයගොල්ලන්ට බාරයි මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ හිතන්නේ මොනවද? ඒ වගේම තමයි රිප්ලයි වීඩියෝ එකක් ඕනනම් කැමති නම් කරන්න. හරිද? ඉතින් ඔයාලට පුළුවන් එතකොට ඔයාලට පුළුවන් මිනිසුන්ට පුළුවන් මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් දේවල් වෙනස් කරන්න. ඉතින් මම කියන්නේ කම්මැලිකම අයින් කළා පුළුවන් උපරිම. හරිද? AI නෙමේ. හරිද? Tamanට හම්බෙන්නේ නිකන් පොතක් හරි කියලා හිතාගෙන. හරි. හිතන්න AI කියලා හිතන්න නැතුව හිතන්න Gemini Google Gemini අරවම කියලා කියන්නේ තමන්ට ෆ්‍රී හම්බෙච්ච පොතක් කියලා හිතන්නකො. හරිද? ඒ ෆ්‍රී හම්බෙච්ච පොත හරියට නිවැරදිව භාවිතා කරන්න. AI කිය ඉන්න නැතුව හරිද? පොඩක් මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න. ක්‍රියේටිව් තින්කින්, ලොජිකල් තින්කින්, ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඔය හැම කෙහෙල්මලක්ම උඩරින් වැඩි කරගන්න. හරි. එදාට ඔයාලා අඩු ගානේ හරිද? කිසිම දෙයක් හින්දා බය නැතුව ඔයාට කියලා ඔයාට ගැළපෙන සොලියුෂන් එකක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. හැබැයි ඔය දෙක නැද කට්ටියට හරිද? ගොඩක් වෙලාවට ජීවිතය අමාරු වෙන්න පුළුවන් කියන එකත් මම විශ්වාස කරනවා. එහෙනම් අපිට good luck. කාටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්න එපා. හරිද? මේ තාක්ෂණය කියන එක ඕගොල්ලන්ට නපුරු දෙයක් විදිහට පෙවුනට මේ තාක්ෂණය කියන්නේ නපුරු දෙයක් නෙමෙයි. හරියට වැඩ ගන්න පුළුවන් දෙයක්. හරියට වැඩ ගන්න මිනිස්සු ලංකාවේ ඉන්නවා, ලෝකෙ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ වැඩි ලොකුවට මුකුත් කියන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ වැඩේ කරගෙන යනවා. මම කියන්නේ ඕගොල්ලොත් දේවල් ලොකුවට ගන්න නැතුව තමන්ගේ තියෙන කම්මැලිකම අඩු කරලා හරි හැමස්සම වැඩ කරන්න කියනවා නෙමෙයි. හොඳට නිදා ගන්න, හොඳට කන්න බොන්න. හැබැයි ඒ දේවල් වලට ඔළුවේ නිදහස තියාගන්න පුළුවන් විදියට මොන හරි හොඳ විදියට දෙයක් කරන්න තමන්ගේ ස්කිල්ස් අප් කරගන්න. එහෙනම් good luck. Bye.